මහා රාවණ රජු මහා මාර්ග ලක්ෂ 4ක් ඉදි කළ බව රාජාවලිය ග්‍රන්ථයේත් සඳහන්. අවශ්‍ය නම් ඔබට රාජාවලිය ගෙන බැලිය හැකි. මීට පෙරත් මම ඒ පිළිබඳ සටහන ඉදිරිපත් කළා. ඒ සඳහන් වන්නේ මෙසේ. රාවණ කෝට්ටයත් මාලිගා 520ත් වීදි සාර ලක්ෂයත් මුහුදට ගිලී ගියයි දැනගත යුතුයි. මේ ඡේදය නැවත නැවතත් අපට සාකච්ඡා කරන්නට සිදුවන බව මම ඔබට කියන්න කැමතියි. රාවණ මේ මාර්ග ලක්ෂ 4න් කී දහහක් උමන් මාර්ග ලෙස තිබෙනවාද? රාවණ ඇල්ල සමීපයේ ඇති උමන් පද්ධතිය අතිශය විස්මයජනකයි. කරඳගොල්ල පාසල අසලින් තියෙන මාර්ගයේ කිලෝමීටර 1.5ක් පමණ යන විට මේ විස්මයජනක උමගට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. මහ ඝන කැලෑව මැද්දෙන් ගිහින් මේ උමන් ద్వාරය හොයාගන්න ඕන නිසා ඒ ගමන ගැන දන්න ගැමියෙක් එක්ක මිස ඔබ හිතුණු පළියට යන්න එපා. ගල් තලාව මැද්දෙන් වැටිලා තියෙන උමන් ద్వාරය දැක්කම ඔබේ හදවතට මහා গুপ্ত හැඟීමක් ඇති වෙයි. රාවණ ඒ ద్వාරයෙන් ඇතුළට ගියාම එතනින් පහළට අඩි 16ක් 20ක් විතර කඹයක එල්ලිලා පොළව ඇතුළට බහින්න ඕන. එහෙම බැස්සම කුඩා කාමරයක් දකින්න පුළුවන්. ඒ කුඩා කාමරේ කිහිප දෙනෙකුට ඉන්න පුළුවන්. හැබැයි ඔබ මෙතනින් ආයෙමත් අඩි 30ක් විතර තවත් කඹයක ආධාරයෙන් කෙලින්ම මහ පොළව ඇතුළට බහින්න ඕන. ඊට කලින් මම මේ කියන දේ හොඳින් අහගන්න. උමන් මාර්ගවල යන්න ඔබ කැමති කෙනෙක් නම් මතක ඇතුව මේ දේවල් අරන් යන්න. හිසේ පළඳින්න පුළුවන් විදුලි පන්දම්, නූල් බෝල කීපයක්, කඹයක්, පිහියක්, වතුර බෝතල්. මේට අමතරව යම් ආහාරයක් ගෙන යාම වැදගත් වෙන්නේ හදිස්සියෙන් හරි පාර වැරදිලා අතරමං වුණොත් ආයෙම හිරුවෙලිය දකින්නකන් ජීවිතය පවත්ව ගන්න ඕන නිසායි. රාවණ ආලෝකයේ ගෙන යාම තරම් වැදගත් තවත් දෙයක් නැති තරම් එතනදී මතක තියාගත යුතු වැදගත්ම දේ වෙන්නේ භූමි තෙල් පුරවපු පන්දම් අරගෙන නොයා යුතු බවයි. ඒ අතිශය භයානක දෙයක්. මේ වගේ ගමනකදී අත් දෙකම නිදහසේ තිබීම ඉතාම වැදගත්. නූල් බෝල කිහිපයක් ගෙන යා යුතු වන්නේ මුල ඉඳන්ම නූල ගැට ගහලා Taman යන පාර දිගට දිගහැරෙන විදිහට අරන් යන්න ඕන නිසායි. එතකොට ඔබට ජීවිතේට පාර වරදින්නේ නැහැ. ඔබට තියෙන්නේ දිගහැරුණු නූල දිගේ ආයෙමත් එන්න විතරයි. රාවණ ඔබ ජංගම දුරකථන මේ ගමනට අරගෙන ගියා කියලා ප්‍රයෝජනවත් දෙයක් ඒකෙන් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මහ පොළව ඇතුළට බැස්ස ගමන් සියලු දුරකථන සංඥා අක්‍රිය වන නිසා. ඒ නිසා කරඳගොල්ල උමග වගේ තැනකට බහිනවා නම් නිශ්චිතවම බාහිර ලෝකයක් එක්ක තියෙන සියලුම සම්බන්ධතා මොහොතකට අතහැරලා ඒ ගමනට සූදානම් වුණොත් තමයි වඩා හොඳ. අපි නතර වුණේ කරඳගොල්ල උමගට බැස්සම අපට හමුවන කුඩා කාමරයක් වැනි ඉඩ ප්‍රමාණය ළඟ. එතනින් අඩි 30ක් විතර පහළට කඹයක් දිගේ බහින්න ඕන කියලාත් මම කිව්වා. Taman ගෙනිච්ච ආලෝකය නැත්තම් කෑලි කපන්න පුළුවන් ඝන අන්ධකාරයක් විතරයි ඔබට ඉතිරි වෙන්නේ. ඒ අඩි 30ත් බැස්සම ඉඩකඩ හොඳින් තියෙන අපූර්ව ප්‍රදේශයක් ඔබට දකින්න පුළුවන්. එතන බිත්තියකින් අනෙක් පැත්තට යන්න පුළුවන් කුඩා විවරයක් ඔබට දකින්න ලැබේවි. එතනින් පරිස්සමට අනෙක් පැත්තට ගියාම ඔබට පොළොව ඇතුළට බහින්න ටිකක් පහසු වෙනවා. රාවණ අඩි 500ක් විතර පහළට පොළොව ඇතුළට බැස්සම
ඔබට දකින්න ලැබෙන්නේ මහා විශාල ඉඩ ප්‍රමාණයන් සහිත දේශන ශාලා වැනි තැන්. එක තැනකදී දිය ඇල්ලක් ගලා හැලෙන ශබ්දයකට හොඳින් සවන් දෙන්න ඔබට පුළුවන්. ඔබට මේ ශාලාවල නටඹුන් වූ ඇතැම් කොටස් බලමින් තවත් පොළොව ඇතුළට යන්න පුළුවන්. එහෙම අඩි 1200ක් විතර මහ පොළොව යටට ගියාම ඔබට විශාල පොකුණක් දකින්න පුළුවන්. මේක ඊටම භයානක ගමනක්. මොකද වතුරේ කකුල තියෙනකන්ම එතන වතුර තියෙනවා කියලාවත් පේන්නේ නැති තරමටම ජලය නිශ්චලයි. ඒ වගේම පිරිසිදු. පුංචිවත් සෙලවීමක් මේ ජලයේ නැහැ. කිසිම දවසක ඉරහඳ එළිය නොදකපු මේ ජලය ඊටාම සුවිශේෂී. ඉන්ද්‍රගිරියේ කළුදිය පොකුණට ඔබට යන්න බැරි වුණාට කරඳගොල්ලේ නිල් කැට පොකුණට ඔබට යන්න පුළුවන්. මේ සුරංගනා කතාවක්වත් බටහිර චිත්‍රපටයක කොටසක්වත් නෙවෙයි. මේ අපේ මාතෘ භූමියේ අභිමානනීයත්වය. මම කියන්නේ මේවා ඇස් දෙකෙන් දකින්න ඔබ වාසනාවන්තයි කියලා. ඒ නිසා මේ කියන දේවල් අහගෙන විතරක් ඉන්න එපා. මේ කියන දේවල් ඇත්ත නේද කියලා ඔබට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. මේ දේවල් ඔබේ ඇස් දෙකෙන්ම දැක්කම. රාවණා අට 90ක් රෝග මේ ශුද්ධ වූ සුපිරිසුදු ජලය සුවපත් කරන පිරිත් පැන් වන බවයි සත්‍යය. හැබැයි ගමන ත්‍රාසජනකයි, බියමුසුයි, අතිශය අනතුරුදායකයි. ඔබ මේ ගමන යනවා නම් නිශ්චිතව මේ සඳහා මාස 3ක්වත් පේ වෙලා යන්න. මං එහෙම කියන්නේ කරඳගොල්ල නිල් කැට පොකුණට යන්න ප්‍රවිෂ්ඨ වෙන උමන් ద్వාරය ළඟ නිතරම නාග රාජයෙක් දකින්න ලැබෙන නිසායි. රාවණා නාග වේශයෙන් මේ තැන බලා ගන්න පත් කරලා ඉන්නේ කවුද කියලා ඔබ නොදන්න නිසා ආවට ගියාට මෙතනට යන්න එපා. ඇත්තම කතාව රාවණා යුගයේ ඉඳලම මහා රාවණා රජුරුව උමන් පද්ධතිය නිර්මාණය කිරීමත් එය රැක ගැනීමත් බාර කළේ ජන්තුට. අදටත් ජන්තුගේ සේනාව මේ උමන් පද්ධතිය රකිනවා. මේ පොකුණ කෙලවරේ කිසිදා නොනිමෙන පහනක් දැල්වෙනවා. එතන දෙපැත්තෙන් අසිපත් දෙකක් කැරකෙනවා. මේ ඇත්තම සිද්ධිය දැකපු පැරණි ගැමියෝ අදටත් ඒ ප්‍රදේශයේ ජීවත් වෙනවා. මහා රාවණා රජුරුවන්ගේ අඩවියේ තියෙන විශ්මයජනක ස්ථාන ඔබව මවිත කරවන බව මම දන්නවා. ඔබට යන්න අවසර තියෙන්නේ මේ නිල් කැට පොකුණ ළඟට විතරයි. එතනින් එහාට යන්න දැන්ම ඔබ කලබල වෙන්න එපා. මහා රාවණා රජුගේ ශ්‍රී නාමයට අදටත් වන්දනාමාන කරන, ගෞරව කරන හෙළ සෙන්පතිවරු මේවායේ තවමත් ඉන්නවා. ඔබව රැගෙන මහ පොළවෙන් අඩි 3000ක් යටි ඔබ කියන තැනකට ඔබව රැගෙන යන්න මට පුළුවන්. ඊට කලින් ආධ්‍යාත්මික මිනිසෙකු වීම සඳහා වන ගමන සුළුවෙන් හෝ ආරම්භන්න. අකුණු කොට්ටනපා යක්කෝ නටනපා හෙන රාජා බාලා තල උරනපා. මහා රාවණා රජු තැනු මේ උමන් මාර්ග පසු කාලෙකදී වලගම්බා රජු විසින් සතුරු ආක්‍රමණයන්ගෙන් බේරී සිටීමට
සැඟවීම උදෙසා භාවිත කළ බවයි සත්‍යය. අප දැන් සිටින්නේ රාවණාඩවියේ. මෙතනදී අපේ ආරක්ෂාවට විශේෂ පිරිසකුත් හමුවන බව මට නිසකයි. පස්වාන් දහසකට අවසර වළගම්බා රජතුමනි, අපේ සේනාව හැර කවුරුන්නම් අපට මේ උමගදී උදව් වෙන්නද? මේක රාවණාගේ අඩවිය බොලව්. නුඹලා අසා නැතිද ජන්තු ගැන? එතුමා තමයි මේ උමං තැනුවේ. ජන්තු මැතිදුගේ සේනාව තවමත් මෙතන ඉන්නවයි කියලාද රජතුමනි ඔබතුමා අදහස් කරන්නේ? ඔව්, රාවණාඇල්ල සමීපයේදී අපට ඔවුන් මුණ ගැසේවි. අපි බුද්ධරක්කිත මහරහතන් වහන්සේ වැඩවිසූ ලෙන සමීපයෙන් ඇතුල් වෙලා මං හිතන්නේ සතපුම් 2ක් විතර අපි ඇතුළට ආව නේද? ඔව් රජතුමනි, අපි ලවණගිරියෙන් දැන් සතපුම් 2ක් විතර දුරිනු ඉන්නේ. අද රක්කිත්තා කන්ද හෙවත් කන්දි විහාරය ලෙස හඳුන්වන එදා ලවණගිරියේ වළගම්බා රජු ඉදිකළ කුඩා මැටි චෛත්‍ය අදටත් කරඳගොල්ලට යන ඕනම කෙනෙක්ට රක්කිත්තා කන්ද විහාරයේදී දැකගන්න පුළුවන්. අපි මේ ගැන වැඩි විස්තර හෙට රාත්‍රී 7:01ට මුණ ගැහිලා කතා කරමු. මීට සහස්‍රමුඛ රාවණ